මචං මේ ට්‍රිප් එකක් ගියපු කාලයක් මතක නෑ නේ බං. නැතුව බං ගියපු කාලයක්වත් මතක නෑ. මොකෑ කියන්නේ? යන්ද? කොහෙද බං? ට්‍රිප් එකක් බං. ඒක තමා බං කොහෙද යන්නේ කියලා අහන්නේ. නෝරෙලියන්ද මාසෙකට. තොට පිස්සු දෙයකෝ මාසෙකට. මේකනේ මචං දවස් දෙකක් ගිහලා කිසිම ආතල් එකක් නෑනේ බං. දවස් දෙකක් කියන්නේ මොකද්ද බං? පැය 48යිනේ. ඕක සුටුස් ගාලා ඉවර වෙන්නේ. වැඩක් නෑ බං මාසයක්වත් ඉන්න ඕන. ඒක නම් එහෙම තමා බං. ඒත් මොකද්ද ඒත්? තාත්තා එන්න දෙන්නේ නෑනේ බං. ඕවා මොනවාද බං? මං උඹට හොඳ ප්ලෑන් එකක් කියලා දෙන්නම්. ඕවාද බං අපි කරේ? අයියෝ පොඩි එකෙක් වගේ හැසිරෙන්න එපා බං. මං වගේ යාළුවෙක්ව තියාගෙන ඔය වගේ ගොම් ප්‍රශ්න අහන්න එපා. හැබැයි කෙලවෙන මගුලක් නෙමේනේ. උඹට ට්‍රැක දෙයක්ෝ තාත්තා හොයයිනේ යකෝ. ඊට පස්සේ බං මං ආයෙ එන්න බෑ බං ගෙදර. සතියක් විතර හොයලා නතර කරයි බං. අඩෝ අදහස නම් මරු. කවද්ද එතකොට යන්නේ? අනිද්දා යන් මම වෑන් එක කතා කරන්න. එල එහෙනම් බං. එහෙනම් අපි අනිද්දා හම්බෙමු. උඹ වගේ යාළුවෙක් මට පිනකින් බං හම්බුනේ. උඹ පිනකින් මට උඹ වගේ යාළුවෙක් හම්බුනේ බං. නැත්තම් බං මම ගොනෙක් වගේ ගෙදරට වෙලා ඉන්නවා බං. කිසිම අතල්ලයක් දාන්නේ නැහැ. පුතේ කෝය කොමු වෙනද මේ පුතේ කිව්වා මු මෙතන කොහෙ ගිහිල්ලාද මු? වෙලාවට මොකක් හරි එක බොන්න ගිහිල්ලක් දන්නේ නැහැ. දවසකුත් ගියා යකෝ කොමේ කතාම නැහනේ. මාමේ මේ ඔයාගේ පුතා වගේ මූණක් තියෙන අර මල කඳක් මේ තියනවලු මේ වැවේ ගහගෙන යනවලු එහාට මෙහාට මේ ඔයාගේ පුතා වගේලු. දැන් ඔයාගේ පුතා නෑනේ සතියක වෙලේ ඉඳලා. මගේ පුතේ අවසන් කටයුතු ටික රජෙන් කරලා මට දැන් ඉතුරු වෙලා තියෙන පුතා වෙනුවෙන් දානයක් දෙන්න. අනේ පව් මොනවා වුණත් කොල්ලා. පව් යකෝ. දාන කියලා ඉතින් ඉවරයක් කරන වෙන මොනවා කරන්නද? උඹෝ පුතාගේ දානේ නම් දීලා ඉවරයි. අනේ කොල්ලෝ හොඳ තැනක ඉපදියා. මේ තාත්තගේ එකම බලාපොරොත්තුව ඕක තමයි ඉතින්. මම ඉතින් වෙන මොනවා කියලා කරන්නද? තාත්තේ ඔයාගේ පුතා උන් ගෙදර ආවා. පාරෙන් ඉවතට යයි දෝ මම නම් අහකට විසි වෙයි දෝ දැන්